අද හදන්නේ ස්පැගති එකක් වට්ටක්කයි කූනි ලංකාවේ විදියට කැම්පින් ගියොත් ඔබ කොහේ හරි ගියොත් හදන්න පුළුවන් විදියට දෙයක් තමයි ලුණු කපලා දාගත්තා. ඔබ කැමති විදියට ලුණු කපා ගන්න. අවුමිරිස් දැම්ම, කරපිංච දැම්ම. එච්චර තමයි දැම්මේ. ලුණු දැම්ම, සුදු ලුණු දැම්ම, කරපිංච දැම්ම. මේවා ටික ග්‍රිල් කරගත්තා. ඊට මේ කූනි ටික ග්‍රිල් කරගන්න අතරතුර වට්ටක්ක තම්බලා වට්ටක්ක මික්ස් කරගන්න. මික්ෂර් එකක් නැත්තම් හෑන්ඩ් රොබෝ එකක් ග්‍රිල් මේකක් නැත්තම් ඔබ කොටන මේකේ හරි දාලා කොටා ගන්න. කියන්නේ කොටන වංගෙඩි හරි දාලා ඒක ජූස් එකක් වගේ හදා ගන්න. නැත්තම් කෑලි වශයෙන් හරි දාන්න. ජූස් එක හැටියට දැම්මොත් ස්පැගටි ටික ඒ අතරතුර තම්බ ගන්න. අල් දන්තේ හැටියට මම හැමතිස්සම කියලා තියෙනවා විනාඩි ගාන එක ස්පැගටි වලට වෙනස්. ඒ ගානට කරගන්න. තම්බ ගන්න හැපෙන සයිස් එකට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔබට කරන්න තියෙන්නේ මාගාව තියෙනවා රටකජු. මම කැමති රටකජු කන්න හරියට. ඉතින් මම මේකට රටකජුත් එකතු කරනවා. මේක කැම්පින්නේ. මේක කැම්ප් ගියාම කන විදියට තමයි. වට්ටක කැල්ලක් හොයාගන්න ඉතින් වට්ටක කැල්ල තම්බගෙන ග්‍රයින්ඩ් කරගන්න. තම්බගෙන ඉවර වෙලා හොඳට ජූස් එකේ විදිහටම ගත්තොත් වැඩි හොඳයි. මම ෆයිනල් ප්‍රොඩක්ට් එකට දැන් මේකට එකතු කරන්න තියෙන තම්බගත්ත ස්පැගති වට්ටක්කයි විතරයි. මම ඊට පස්සේ පෙන්නන්නම් ෆයිනල් ඩිෂ් එක මගේ FB එකේ තියෙයි. එහෙම නැත්නම් මේකේ ෆොටෝ එකක් දාන්න. ඕකේ ෆයිනල් ඩිෂ් එකත් එක්ක. එහෙනම් අද ස්පැගති සුදු ලුණු, අමු මිරිස්, ලුණු, රටකජු සහ වට්ටක්ක වලින් හදපු ස්පැගති එක. try කරලා බලන්න. හරියනවා නම් දාන්න ලකුණක් නැත්තම් බැනලා හරි දාන්න. මේ ඇවිල්ලා හැබැයි මේ ලොකු ෂෙෆ්ලාට නෙමෙයි කියලා දෙන්නේ. කැම්පින් ගියාම හදිසියට කෑමක් හදාගෙන හදිසියට කාලා ආතල් එකක් ගන්න. ඕකේ බයිට් එකක් හදන හැටි වෙනම කියලා දෙන්නම් වෙන විදිහකට. ඕකේ බයි.